ආයිබෝවන් සියලුම දෙනාට. මම දැක්කොත් බලන නාලිකාවේ අදත් ඔබ හා මා එක්වන්නේ විශේෂ දේවල් ගැන කතා කිරීමට. දැක්කොත් බලන නාලිකාව අහන්නට නොවේ හිතන්නට දෙයක්. මම අපේ channel එකේ අපි නාට්‍ය පෙන්වන්න සූදානම් වන්නේ. ඔබලා කැමතිද අපේ channel එකේ නාට්‍ය පෙන්වනවට? හැබැයි ඔබලාට අවුරුදු 10ක් 15ක් විතර හැමදාම බලන්න වෙනවා නාට්‍ය. මොකද අපි අවුරුදු 10ක් 15ක් විතර මේ නාට්‍ය අදිනවා. හැමදාමත් බලන්නත් ඕන. මොකද අපිට ඕනේ වෙළඳ දැන්වීම් වැඩි කරගන්න. අපිට ඔයගොල්ලන්ගේ රසඥතාවයට මොකක් වුණත් අපිට වැඩක් නැහැ. මේක දිගටම කට්ටිය බලනවා නම් අපි පුළුවන් තරම් අදිනවා. අවුරුදු 25 30ක් හරි කවන්න අදිනවා. අපේ නාට්‍ය කතාව අදාළම නැහැ. වෙළඳ දැන්වීම් වැඩි වෙනවා නම් අපිට අන්න ඒ දේ තමයි අපිට ඕන. අපිට මේකේ මුල කොහෙන්ද පටන් ගත්තේ, මැද කොහෙන්ද යන්නේ, අග මොනවද වෙන්නේ කියලා ඒක අපිට අදාළම නැහැ. අපිට ඕනේ දැන්වීම් ටික වැඩි කරගන්න. බලන්න ඔබලාට අපිට මොන රසතාවයක් නැති වුණත් අපිට වැඩක් නැහැ. ඔබලා බලන්න. අපිට ඕනේ වෙළඳ දැන්වීම් ටික වැඩි කරගන්න. කැමතිද? අපි මෙගා නාට්‍ය ටිකක් දානවට හැමදාම ඔබලාට බලන්න වෙනවා. අගක් මුලක් හැබැයි මේ කතාවල අගක් මුලක් මැදක් නැහැ. නැති වෙන්න පුළුවන්. මොකද මුලදී රඟපාන්නේ එක නළු නිලියෝ කට්ටියක්, මැදදී තව කට්ටියක්, අගදී තව කට්ටියක් වෙන්න පුළුවන්. ඔබලාට මේ කතාව මුලින් පටන් ගත්තේ කොහෙන්ද? මැද උනේ මොකද්ද? අවසාන වෙන්නේ මොකද්ද කියලා ඔබලාට හිතා ගන්න බැරි වෙයි. මොකද අපි අවුරුදු 10ක් 15ක් අදින්නත් එපේ. හැමදාම පෙන්වන්නත් එපේ. ඉතින් මේකේ කතාවක් වැඩක් නැහැ අපිට. අපිට වෙළඳ දැන්වීම් ටික එකතු වෙනවා නම් අපේ ආයතනය ගොඩනගාගෙන යන්න එච්චරයි. ඒකින්ද ඔබලා බලන්න. අගක් මුලක් නැහැ මේ නාට්‍ය වල. නමුත් පෙන්නනවා. වෙළඳ දැන්වීම් වැඩි නම් පෙන්නනවා. බලන අයට අපිට ඒක කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ බලන්න. නාට්‍යයේ කිසිම කතාවක් නැති වෙන්න පුළුවන්. කොහොම හරි කොටසක් එදිනට හැදුවා අපි දැම්මා. මොකද ඔයගොල්ලෝ බලනවනේ. වෙළඳ දැන්වීම්නුත් වැඩි වෙනවනේ. එච්චරයි අපිට ඕන. දැන් ඔයගොල්ලන්ට මතක නැති වෙන්න පුළුවන් මේ කොටසේ මුල කොහෙන්ද පටන් ගත්තේ. දැන් මම දැක්කනකොට මොකක්ද උනේ? ඇයිද ඔයගොල්ලන්ට මතක නැහැ. අවුරුදු 10ක් 15ක් විතර බලද්දී නාට්‍ය මොනවාද මතක තියෙන්නේ? මේක පටන් ගත්තේ කොහෙන්ද? මැද උනේ මොකද්ද? ඔබලත් ඔය බලන්නම් වාලේ බලාගෙන යනවා නේ. අන්නේම නාට්‍යයක් නාට්‍ය පෙන්වන්න ඔබලා කැමතිද? අගක් මුලක් නැති අවසානයක් නැති මෙගා නාට්‍ය. ඔබලා කැමතියි නේ? ඔබලටත් ඕනේ මොනාරි දෙයක් බලන් ඉන්නනේ. මේක කතාවේ නාට්‍යයේ කිසිම හරයක් නැහැ. ඔය අදන් යනවා. අපිට ඕනේ වෙළඳ දැන්වීම් ටික වැඩි කරගන්න. අපි දිනු වෙන්න. එච්චරයි අපිට මේ ප්‍රේක්ෂක මොනවා බැලුවත් මේකේ කතාවක් නැද්ද ඒව වැඩක් අදාළම නැහැ. අපිට ඕනේ එච්චරයි. මේ නාට්‍ය දිග ජනප්‍රිය වෙනවා නම් අපි ජීවිත කාලෙම මේ නාට්‍ය ඇදගෙන යනවා. වෙළඳ දැන්වීම් ටික වැඩි වෙලා මොකද අපි එතකොට ඉවර කරන්න ඕනේ නැහනේ. වෙළඳ දැන්වීම් ටිකක් වෙනවා. නාට්‍ය ජනප්‍රියතාවෙන් යනවා. සම්මානත් හම්බ වෙනවා. ඉතින් මොකටද අපි නවත්තන්නේ? අපේ ආදායම වැඩි වෙනවානේ. අපිට නාට්‍ය කතාවක් අදාළම නැහැ. අපිට ඕනේ ලැබීම සල්ලි. සල්ලි ලැබුණා නම් අපි මේ නාට්‍ය අදිනවා. කොහොමද අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් වුණා. බලන ප්‍රේක්ෂකයාට මොන රසඥතාවය තිබ්බත් නැතත් අපිට වැඩක් නැහැ. අපිට මේ කතාවක් ඇත්තටම වැඩකුත් නැහැ. අපි මේවා පෙන්නන්නේ අපේ ආයතනය දිනු කරගන්න. වෙළඳ දැන්වීම් වලින් ලාභ ලබන්න. එංගින් අපලා කැමතිද අපේ නාලිකාවේ මෙගා නාට්‍ය පෙන්නනවට? ඔබලා එන හැමදාම බලන්න වෙනවා. අවුරුදු 25ක් විතර වුණත් වෙන්න පුළුවන්. මොකද ජනප්‍රියතාවයේ අනුව තමයි වෙළඳ දැන්වීම් කොට වැඩි වෙන තරමට තමයි මේ නාට්‍ය අදින්නේ. ඒක වැඩි වෙනවා නම් අපි ජීවිත කාලේ මේ නාට්‍ය අදගෙන යනවා. මුලදී රංගපෑවේ
වෙන කට්ටියක් මැදදී තව කට්ටියක් අන්තිම හරිය තව කට්ටියක් වෙන්නත් පුළුවන්. ඒක අපිට අදාළව නැහැ. අපේ ලාභي ලැබෙනවනේ නේද? මොකද කියන්නේ? ඔබලා කැමතිද දැක්කොත් බලන්න නාලිකාවේ මෙගා නාට්‍ය පෙන්නනවාට? බලනවද එහෙනම්? එක දිගට. කතාවේ හරයක් අපිට නම් වැඩක් නැහැ. ඕගොල්ලෝ බලන්න එදාට පෙන්නන හින්දා අපි මොකක් හරි කොටසක් එම්මෙන් ෂූට් කරා දාන්නනේ තියෙන්නේ. කතාවේ ඔය යද්දි මේ වෙන දැනීම් ටික වැඩි කරගන්නයි අපිට ඕන. අපි ආයතනයක් විදියට. අපිට ප්‍රේක්ෂකයාට රසනතාවයක් මේක තිබ්බත් එකයි නැදත් එකයි. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. ඕගොල්ලොන්ගේ අදහස මොකද? දැක්කොත් බලන්න නාලිකාවෙන් මෙගා නාට්‍ය කරනවට කැමතිද? කැමති නම් පහලින් ලියන්න පුළුවන්. අපි කැමතියි කියලා අපි එක දිගටම බලන් ඉන්න කැමතියි කියලා අවුරුදු 25ක් හරි 30ක් හරි. හරි. එහෙනම් දැක්කොත් බලන්න නාලිකාව. අහන්නට නොවේ හිතන්නට දෙයක්. එහෙනම් අපි තවත් මාතෘකාවකින් හමු වෙමු. සියලුම දෙනාට ජය වේවා.